බඩ දැන් ඕක අඩු කරගන්න බැරි වුණාද තාම? හරි. දැන් අඩු කරගත්තු අයගේ කමෙන්ට් එක බැලුවාම පුදුම ආසාවක් ඇති වෙන්නේ නේ. බඩ අඩු කරගත්තු විදිය, හරිම සතුටින් ඉන්න විදිය, හරිම සැහැල්ලුවෙන් ඉන්න විදිය, මොනවත් ප්‍රශ්න නැතුව ඒ කට්ටිය දැන් ගිහිල්ලා ඇඳුම් ගන්නවා හරි ලස්සනට. මේක ඔයාලට පොඩ්ඩක් බලලා හැදෙන්න බැරිද? පුළුවන්. එහෙනම් මේ වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. මෙතන තියෙනවා ඉතාම වැදගත් මේ අපේ අනවශ්‍ය මේදිය දහනය කරගන්න යන ගමනේදී ඔයාට ඇති වෙන ගැටලු निराකරණය කරගන්න ලොකු විසඳුම් ටිකක්. එතකොට මම දැන් මෙන්න මේ පාඩම අද කරන පාඩම කොටස් තුනකට කඩා ගන්නවා. පළවෙනිම කට්ටිය තමයි මීට මාස 3කට විතර කලින් පටන් ගත්තු කට්ටිය. ඒ කට්ටිය දැන් ලොකු ගැටලුවකට මුහුණ දීලා ඇති මේ වෙනකොට. මොකක්ද? මුල් කාලේ ගොඩාක් බඩ අඩු වුණා. දැන් අන්තිම ටික තියෙන්නේ මට එහෙම කතා කරලා කියලා මේ කියන්නේ කමෙන්ට් දාලා දිනවා. සර් මෙන්න මේමයි අන්තිම ටික අඩු වෙන්නෙම නැහැ. මෙන්න මේ කට්ටිය එක පැත්තකට වෙන්න. හරිද? මෙහෙම ඉන්න කට්ටිය. ඊට පස්සේ දැන් මෑතකදී පටන් ගත්තනේ දැන් දවස් 2ක් 3ක් ඇතුළත වගේ පටන් ගත්තු සෙට් එකක් ඉන්නවනේ මගේ. අලුත් යාළුවෝ ටික දවස් සතියක් විතර ඇතිනේ. හරි ඒ කට්ටියත් මේක බලන්න එයාලටත් වෙනමම මේකේ මාතෘකාවක් යනවා සහ ඔයා මේක අලුතෙන් බලනවා නම් කොහොමද මේකට එකතු වෙන්නේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එක කරගන්නේ කොහොමද කියලා පැහැදිලි කරනවා. එහෙනම් අපි ඉස්සරලාම අපේ ජේෂ්ඨයෝ ටික ගාවට ගිහිල්ලා එයාලගේ ගැටලුව निराකරණය කරලා ඉමු. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ලස්සනට ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එක කරගෙන ආවා. ඒ කරගෙන එන අතරතුරේදී මොනවත් ගැටලු ඇති වුණෙත් නැහැ, ગેස්ට්‍රයිටිස් ඇති වුණෙත් නැහැ. පැය 16 කම්ප්ලීට් කරලා දැන් බඩත් අඩු වුණා. හැබැයි යම්කිසි ස්ථානයකදී දැන් ඔයා නැවතිලා ඉන්නවා. කොච්චර කෑවේ නැතත් කොච්චර ෆාස්ටිං කරත් මේ ටික අඩු වෙන්නෙම නැහැ. අන්තිම කිලෝ 4ක් විතර තියෙන්නේ. ඒ ටික අඩු කරගන්න ඕනේ දැන් අවුරුද්දක් ළඟ එනවා. ඊයේ මොකද්ද මේකට කරන්නේ? මෙච්චරයි කරන්නේ. මෙන්න මේකට අපි කියනවා ප්ලේටෝ එකක් කියලා. ඒකට කියන්නේ සානුවක ස්ථානයක. සානුවක් වගේ ස්ථානයක ඔයා නැතර වෙලා තියෙන වගේ ෆාස්ටිං මේ මෙටබොලිසම් එක. ඒකට හේතුවක් තියෙනවා. මොකක්ද හේතුව දන්නවද? අපේ බොඩි එක හැම වෙලාවෙම සර්වයිවල් මෝඩ් එකකට යනවා. ඒකට කියන්නේ අපි දැන් මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම අපිව රැක ගන්න තමයි මේ බොඩි එක හැම වෙලාවෙම නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට දැන් ඔයා ආහාර දෙන්නේ නැතුව ෆැට් එකෙන් ගන්න හදද්දි මෙයා කල්පනා කරනවා මූණන් මේ එන පොට හරියන්නේ නැහැ. මූ ඉස්සරහට තවත් කන්න නොදී ඉන්න පුළුවන්. ඒකින්දා මේක කොහොම හරි රැක ගන්න ඕනේ කියලා මෙයා මෙටබොලිසම් එක ස්ලෝ කරනවා. ඒ කියන්නේ මොකද්ද? ෆැට් එක කඩන එක දැන් වෙන ආහාර ගන්න තැනකුත් නෑ තියෙන්නේ ෆැට් එකකින් විතරයි. හැබැයි ෆැට් එක බර්න් කරන එක ස්ලෝ කරනවා. ශක්තිය දෙන්නේ හිමීට පොඩ්ඩ අඩුවෙන්. ඒක ෆැට් එක බර්න් වෙන්නේ නෑ. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? කේන් තියෙනවා. ඇයි මොන මගුලක්ද කියලා මොකද්ද මේ වෙන්නේ? මම මෙච්චර ලස්සනට වැඩ කරගෙන ආවා. අන්තිම මොහොතේ බර අඩු වෙන්නේ නැහැ, බඩ අඩු වෙන්නේ නැහැ කියලා. කලකිරීමක් ඇති වෙනවා. නෑ එහෙම වෙන්න එපා. මේක තමයි හේතුව. මේකට විසඳුමක් තියෙනවා. දැන් සර්වයිවල් මෝඩ් එක අපි චේන්ජ් කරන්න ඕනේ. අපි පොඩි මවාපෑමක් කරනවා ශරීරයට. නෑ අපි ඔයාට මෙහෙම අඩුතක්සේරු කරලා නෑ ආහාර නොදී ඉන්නේ කියලා. ඔන්න මේ ෆාස්ටිං එක පොඩ්ඩක් බ්‍රේක් කරලා චේන්ජ් කරනවා. මොකද කරන්නේ? එක දවසක් දෙකක් හොඳට ආහාර ගන්නවා. ඔන්න දැන් කොළ එළියක් ආවේනේ. ඒ කියන්නේ අවුරුද්ද ලඟ වෙනවා 13 14 උදේ කන්න බොන්නත් ඕනේ. ඉතින් මේ ෆාස්ටිං එක පටන් කරගෙන නෑ ඕන ප්‍රශ්නයක් නෑ. ඔයා මේ දවස් දෙකේ එකට තීරණය කරගන්නකො. මේක අනිවාර්යෙන් කරන්න ඕනේ දෙයක්. ෆාස්ට් එක කියන්නේ මාස 2කට 3කට සැරයක් කඩන්න ඕනේ. ඒ කැඩුවට පස්සේ විද්‍යාත්මක ක්‍රමවේදයක් නිර්මාණය වෙනවා. මොකක්ද? අර මෙටබොලිසම් එක ස්ලෝ වෙලා ගියපු ඒ ක්‍රමවේදය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඇයි? මෙයා දැන් 3 වේලම ආහාර ගන්නවා. එතකොට ශරීරය කල්පනා කරනවා යකෝ දැන් මාර වැඩක් නේ. දැන් එකපාරට ඕන කෑම හම්බ වෙනවා. එහෙනම් අපි දැන් අර සර්වයිවල් මූඩ් එකේ ඉන්න ඕනේ නැහැ. ෆැට් එකත් බර්න් කරමු, ස්ටොක් කරගමු. මොනවද ග්ලයිකෝජන් තියෙන ගබඩාවත් ඒ විදිහට තියාගමු. ඕන ප්‍රශ්නයක් නැහැ. කෑව කාපු ටික අර පරණ ක්‍රමවේදෙටම තියාගත්තා. දැන් මේකට මතක නැහැ කලින් මේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කරලා මාවර වට්ටන්න හදන්නේ අනම්මන ඒව නැහැ.
දැන් අර සර්වයිවල් මූඩ් එකකින් අයින් වුණා. දැන් නෝමල් ක්‍රමවේදයට ඒ දවස් දෙක විතර යනකොට ඔන්න මෙයා හැඩගැහෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද? ෆාස්ට් කරපු, ඒ කියන්නේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කරපු ටයිම් එක තියෙනවනේ. ඒකත් වෙනස් කරනවා. දැන් ඔයා 16ට කරපු කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් කරන්න ඕනේ 14 10. ෆාස්ට් ටයිම් එක පොඩ්ඩක් අඩු කරනවා. එහෙම නැත්නම් දැන් ඔයා හිතන්නකෝ බ්‍රෙක්ෆාස්ට් එක මේ ස්කිප් කරේ කියලා. නෑ, ඔයා ඩිනර් එක ස්කිප් කරන්න. හරි? රැයට කන්නේ තුව ඉන්න. එක දවසක් දෙකක්. ඊට පස්සේ පටන් ගන්න පුළුවන් ඕක. එහෙම කරාම මෙයා සම්පූර්ණයෙන් වෙනස් වෙලා අර නිකන් ශරීරය නිකන් අපි මේ සර්ප්‍රයිස් කරනවා වගේ වැඩක් කරන්නේ. අන්න එහෙම කරාට පස්සේ අපිට පුළුවන් නැවත ෆැට් බර්න් සෝන් එකට යන්න. එතකොට අර තිබ්බ ගාණෙන් ආපහු වෝටර් වේට් එක අඩු වෙලා එකපාරට බර ගොඩක් අඩු වෙලා ඔන්න පටන් ගන්නවා නැවත ට්‍රූ ෆැට් ලොස් එකක් කරන්න. අර ඔයාට අන්තිමට තිබ්බ ටික කරගෙන යන්න පුළුවන්. මේකනේ ඔයාට වෙන්න ඕනේ. හරි. ඔන්න ඒක කරගන්න තමයි දැන් මම ක්‍රමේ කියලා දුන්නා මම. එතනින් පස්සේ ඔයා පොඩි වැඩක් කරන්න ඕනේ. මොකක්ද දන්නවද? ඔයාගේ ප්‍රෝටීන් ඉන්ටේක් එක පොඩ්ඩක් වැඩි කරන්න ඕනේ. ප්‍රෝටීන් ඉන්ටේක් එක වැඩි කරන්න හේතුව තමයි දැන් අපි මසල් පැත්තට යොමු වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් පිරිමි කෙනෙක් නම් මේ අත් දෙක පොඩ්ඩක් හොඳට හදාගන්න, ෂෝල්ඩර් එක, චෙස්ට් එක එහෙම හදාගන්න. දැන් කාන්තාවක් නම් අපි මෙතනින් පල්ලෙහා, ඒ කියන්නේ මේ කකුල් පිරිමිටත් එහෙම තියෙනවා. එතකොට මේ ග්ලූටියස් මසල් එක පස්සෙන් පොඩක් හදාගන්න එපා නේද? එහෙම තියෙන්න ඕනේ. ඉතින් මේකට ප්‍රෝටීන් මේ ප්‍රමාණය වැඩි කරන්න. බිත්තර 3ක් කෑම නම් 4ක් ගන්න, මස් 150ක් ගත්තා නම් 200ක් ගන්න. දැන් මේ ඔක්කොම මම ඩයට් ප්ලෑන් එකක් හදාගන්න විදිහ සම්පූර්ණයෙන් කියලා දීලා තියෙන්නේ. ඉතින් ඔයාට මේක හදාගන්න පුළුවන්. හැබැයි මේ කම්මැලියෝ ටික ඔක්කොම මොකක්ද දන්නවද? මට මෙසේජ් එකක් දානවා සර් මේ අපිට මේක හදලා දෙන්න කියලා. මම හදලා දුන්නා නැත්තේ නෑ. ඔක්කොටම හදලා දීලා තියෙන්නේ. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේ ඩයට් ප්ලෑන් එකට පුනා කියන්නේ යන්න කියලා ඇයි දන්නවද? ඉතින් අපට අවශ්‍ය කැලරි ප්‍රමාණය ෆාස්ටින් එකක් කියන්නේ ආහාර නොදී සිටීමක් නෙමෙයි. ආහාර පරක්කු කිරීමක්. හැබැයි මේ පරක්කු කරන එක තුල අපේ පෝෂක පදාර්ථ අඩු කරන්න බෑ. එහෙම අඩු කරොත් ඔන්න බලන්නකෝ වෙන දේ. ඔයාගේ දැන් මේ ෆාස්ට් එක ඔයා ගොඩක් දික් කරනවා. හරිද? දික් කරාට අවශ්‍ය ප්‍රෝටීන් ටික හම්බෙන්නේ නැහැ. දැන් ෆාස්ටින් එක දැන් අර මෙටබොලිසම් එකත් එයා දැන් හුරු වෙලා තියෙන්නේ හොඳට මේ ෆැට් එක මේව කර දෙන්න ටික දවසක් යනකොට ඒ කියන්නේ ෆැට් එකත් අඩු වෙනවා. මෙයා බලනවා මසල් වලින් ගන්න. එතකොට ඇත්තටම ෆැට් ලොස් එකක් නෙමෙයි වෙන්නේ මසල් ලොස් එකක්. ඒක හරි භයානකයි. ඊට පස්සේ මැසේජ් දානවා අනේ සර් මූණ අඩු වෙනවනේ. ඉතින් ඒක වෙනවා. ඇයිද මේ මාස පේශි අඩු වෙන්න කලින් මේ මූණ ඊට පස්සේ අර ඇතුළට බැහැලා වගේ වෙනවා. ගෑනු ළමයිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒක වෙන්නේ මේ ඔය කියන ප්‍රෝටීන් ටික ගොඩක් වැඩි කරගන්න. හරිද? ඊට පස්සේ ඔයා පටන් ගන්නවා ස්ට්‍රෙන්ත් ට්‍රේනින්. ප්‍රතිරෝධ පුහුණුව. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ජිම් එකකට ගිහිල්ලා කරන්නේ බර උස්සන එක. ඒක හරි ගෙදර අපිට කරන්න පුළුවන් හෝම් වර්ක්අවුට්. හරිද? හෝම් වර්ක්අවුට් කරන්න පුළුවන් ලස්සනට එක හදාගන්න පුළුවන්. ඉතින් දැන් මේකද මේ කියන්න හිටියේ ඒක හොඳ වෙලාවට මතක් වුණේ. මම පටන් ගන්නවා WhatsApp group එකක්. හරිද? ඒකේ නම්බර එක දැන් දාන්නම්. ඔයා මේ group එකට join වෙන්න කැමති නම් yes කියලා මැසේජ් එකක් දාන්න. මේක තුලින් මම ඔයාලට ව්‍යායාම සම්පූර්ණයෙන් පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ එක්සර්සයිස් කරන දේවල් ඔයාලට දාන්න පුළුවන්. ඒකෝල අපි මේක නිතරම සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන්. මේ සම්බන්ධතාවය තුලින් ඔයාගේ ටාගට් එකට යන්න, ඒ ඇචීව්මන්ට් එක කරගන්න ඔයාට ගොඩක් පාසු වෙනවා. අනිත් එක තමයි මම බලාපොරොත්තු වෙනවා උදේට හවසට දැන් මේ ෆාස්ටින් අපි සාමාන්‍යයෙන් මේ ටාගට් එකට යන කෙනෙක් මොටිවේට් කරන්න ඕනේ. අන්නේ මොටිවේෂන් එක මේ WhatsApp group එක කරා ඔයාලට නිතරම දෙන්න. ඒකෙන් තමයි කැමති නම් මේකට join වෙන්න. මේකේ ප්‍රතිලාභ ගොඩක් ඔයාලට ගන්න පුළුවන්. හරි? හරි ඊට පස්සේ ඔන්න අපි දැන් කිව්වා ෆාස්ටින් ටයිම් එක චේන්ජ් කරන්න ඕනේ. ප්‍රෝටීන් ඉන්ටේක් එක වැඩි කරන්න ඕනේ. ස්ට්‍රෙන්ත් ට්‍රේනින් කරන්න ඕනේ. සහ නිින්ද කියන එක ෆික්ස් කරගන්න ඕනේ ටයිම් එක. ස්ලීපින් ටයිම් එක ෆික්ස් කියන්නේ අපි පැය 7ක් අනිවාර්ය කරගන්න. එතකොට අපේ ස්ට්‍රෙස් එක අඩු වෙනවා. නැවත වාරයක් වාරෙන් ඊළඟ එක තමයි දැන් මේ කට්ටියගේ හැම පවා පැහැපත් වෙන්න පුළුවන්. දැන් කොලජන් වල තියෙන ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒක හරියනවා. මේ විදිහට වැඩ ටික කරගෙන ගියාම ඉතින් ඒ ගැන මම පස්සේ කතා කරන්නම් ඔය හැම පැහැපත් වෙන එක ගැන. දැන් මේ ටික ඔයාට කරොත් එතකොට වතුර බොන එකත් හරියට කරන්න. ඊට පස්සේ ආහාර ගන්නකොට මම කිව්වා ඩයට් ප්ලෑන් එකකට යන්න කියලා. ඒ යනකොට ඒකට අදාළ වෙන
ප්‍රෝටීන් ටික කාබෝහයිඩ්‍රේට් සහ මේද වලට අමතරව විටමින් සහ khනිජ ලවණ ටිකත් හරියාකාරව ගන්න. එළවලු ගන්න, පලා වර්ග ගන්න, ඊට පස්සේ තන්තු බහුල ආහාර ගොඩක් වෙන්න කොන්ස්ටිපේෂන් එක එහෙම ඇති වෙන්න පුළුවන් මලබද්ධය. ඒවා නැති කරගන්න ඒවා නැති කරගන්න ඔයාට මේ ටික අනුගමනය කරන්න පුළුවන්. රයිට්. එහෙනම් මෙන්න මේ කට්ටියට දැන් කිව්වා මේ ටික කරන්න. ඉතින් එහාට ආපහු මෙයාලට මම උපදෙස් දෙන්නම්. එතනින් එහාට අපි ගමු මෙන්න මේ කට්ටිය. මේ කවුද? දැන් මේ ගිය සතිය වගේ ආරම්භ කරානේ අපි ප්‍රෝග්‍රෑම් එකක්. ඒකේ දැන් පාඩම් මාලාවේ දැන් මේ 4 වෙනි කොටස විදියට තමයි මේ කියන්නේ. ඉතින් මෙයාලා ගොඩාක් මැසේජ් දාලා තිබ්බා සර් හරිම සතුටුයි බඩ අඩු වුණා කිලෝ 4කින් 5කින් අඩු වුණා කියලා. ඉතින් එහෙම වෙන්න පුළුවන්. ඒක මැජික් එකක්ද? ඔව් මැජික් එකක් තමයි. කොහොමද එහෙම වුනේ? එහෙම වෙන්නේ මෙන්න මේ හින්දා. හැබැයි මෙයාලට මේක බලපාන මේ කිලෝ 4ක් 5ක් අඩු වෙන්න හේතුව තමයි අපේ පළවෙනියට අපේ ශක්තිය ගන්න අපේ දැන් අපි පැය 16ක් නෙන්නේ. ඒ පැය 16 පළවෙනි පැය 4 ගන්නවා ආමාශයේ තියෙන ආහාර වලින්. දෙවෙනි පැය 8 ගන්නවා අක්මාව සහ මාංශ පේශි වල තියෙන ග්ලයිකෝජන් වලින්. තුන්වෙනියට තමයි මේ බඩ තියෙන කියන්නේ අපේ අනවශ්‍ය මේදේ මේ තැන්පතු වලින් ගන්න යන්නේ. ඉතින් මේ ග්ලයිකෝජන් වලින් ගන්නකොට ග්ලයිකෝජන් බැඳිලා තියෙන්නේ ජලය එක්ක. හරිද? එතකොට ග්ලයිකෝජන් එක අණුවක් කැඩෙනකොට එක ග්‍රෑම් එකක් කැඩෙනකොට ජලය ග්‍රෑම් 4ක් 5ක් අයින් වෙනවා. එතකොට හිතන්නකෝ ග්‍රෑම් එකකට 4ක් නම් දැන් ග්ලයිකෝජන් 100ක් කැඩුනොත් එහෙම මේ ජලය ග්‍රෑම් 500ක්. අපි හිතමුකෝ කිලෝ එකක් කියලා. දැන් සතියකට කිලෝ එකක් හරි අඩු වුණා කියලා. කිලෝ එකයි එහෙම වෙන්නේ නැහැ මම කියන්නේ උදාහරණයක්. එතකොට කිලෝ එකක් අඩු වෙනකොට කිලෝ 5ක් ජලය අයින් වෙනවා. සාමාන්‍ය මේ උදාහරණයක් කියන්නේ හරිද? එතකොට බලන්න අපිට මේ එකපාරට බර අඩු වෙන්න ප්‍රධාන හේතුව තමයි ඔන්න ඕක. ඒ කියන්නේ ඇත්තටම වෙලා තියෙන water weight loss එකක් මිසක් true fat loss එකක් නෙමෙයි. ඉතින් හැබැයි මේක ගැන එතකොට නිකන් ඔයා නිකන් මේක අයියෝ අපරාධෙන් කියන්න එපා. මොකද මේ ප්‍රවේශයට එන්න හැමෝටම බෑ. ඔතෙන්ට වෙනකම් එන්න ලොකු මහන්සියක් දරන්න ඕනේ. ඉතින් ඔයා මේ ප්‍රවේශයට ඇවිල්ලානේ තියෙන්නේ. ඔයා දැන් සෑහෙන දුරක් ඇවිල්ලා තියෙන්නේ. මෙතන එහාට යන්න දැන් පුළුවන්. හැබැයි මම මේ කියන්නේ මේක අඩු වුණා කියලා ගොඩාක් සන්තෝෂ වෙන්න එපා. ඔතන එහාට තමයි අපි අඩු වෙන්නේ. එතකොට දැන් true fat loss එකක් වෙන්නේ කොහොමද? ඒ වෙන්නේ දැන් ඔයා වැඩ ටික කරගෙන යනවානේ. මොකක්ද? කෑම පැය 8කට සීමා කරලා දිනවා. කෑම පැය 8කට සීමා කරා කියන්නේ එතනින් එහාට දැන් පැය 8 ඇතුළේ ඔය පැය 24ම කාපුව කන්න බෑනේ. ඔන්න පළවෙනි. ඊළඟට ඔයා දැන් එක වේලක් ස්කිප් කරනවානේ. එක්ක උදේ කෑම වෙන්න පුළුවන්, එක්ක රෑ කෑම වෙන්න පුළුවන්. ඔය දෙක ස්කිප් කරාට පස්සේ එතනම කැලරි ප්‍රමාණයක් අයින් වෙනවා. ඊළඟට ඔයා ගත්ත ස්නැක්ස් ඒවා ටික අයින් වෙලා තියෙනවා. ඊට පස්සේ ඩ්‍රින්ක්ස් මොනවා හරි ඒ කියන්නේ දැන් අපි හිතමු පැණි බීම වර්ග. දැන් ඔය වර්ග මම නම් කියන්නේ නැහැ. ඒවා මොනවා හරි ඒවා බොන්න පුරුදු වෙලා හිටියනම් කැලරි කොච්චර වැඩිද ඔය පැණි බීම වල. ඉතින් ඒ සාමාන්‍ය මේ ටික අයින් වුණා කියන්නේ කැලරි 1000කට වඩා අයින් වෙනවා. ඔයා කැලරි 2000 2500ක් ගත්ත කෙනෙක්. ඇයි? උදේ, දවල්, හවස, රෑ ඔය හැම වෙලාවෙම තේ බොනවා, කිරි බොනවා, බිස්කට් කනවා, මොනවද ෆාස්ට් ෆුඩ් ගන්නවා. ඉතින් මේ ඔක්කොම දැන් අයින් වෙලා තියෙන්නේ. ඔන්න ඔතනදී පටන් ගන්නවා true fat loss එකක් වෙන්න. ඒකින්ද ඔයා බය නැතුව මේක කරගෙන යන්න. මෙතන ගොඩාක් අඩු වුණා කියලා එතනින් එහාට කොච්චර වේගෙන් කිලෝ 4 අඩු වුණොත් එහෙනම් ඔයා නැතුව යයි ටික දවසක් යනකොට නේද? එහෙම දැන් මොකක් හරි ඔය යන අනුපාතයට සාමාන්‍ය අනුපාතයකට යනවනේ. එතකොට ඉතින් ඔය විදියට ගියොත් එහෙම මිනිහෙක් බර සාමාන්‍ය කිලෝ උපරිම 70ක් 80ක් 90 හරි 100යි කියන්නකෝ. ඉතින් කිලෝ 4 අඩු වෙවි ගියොත් එහෙම ඉතුරු වෙන්නේ නැහැ නේද? එහෙම වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. ඉතින් එතකොට මෙන්න මේකට තමයි අපි යන්න ඕනේ. මේකට යනවා හරියට ඩයට් මේ ප්ලෑන් එක හදා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි දැන් මම මේ ළඟදී එක්කෙනෙක්ගෙන් ඇහුවා පොඩි කතාවක් කියන්නේ. ඒ කියන්නේ ප්‍රයිවසි එක මේව කරනවා නෙමෙයි. මේ ඔයාලට දැනගන්න. එක්කෙනෙක් කිව්වා සර් මම මාර විදියට ෆැට් මේ කියන්නේ මේ ෆාස්ටිං කරනවා. හැබැයි මගේ බඩ අඩු වෙන්නේ නැහැ, බර අඩු වෙන්නේ නැහැ. මම ඒකට දැන් කතා කරා. දැන් ඔයා එහෙනම් කියන්න බලන්න. දැන් ආහාර ගන්න වෙලාවත් ඒකත් හරි. කිසි ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය මේවා ටික ගන්නවා. ඊට පස්සේ මම ඒක පුරවා දැන් කෑම වෙලාවේ එතකොට නම් දීලා දිනවලු. ඉතින් දැන් මට හිනක් කියන්නේ දැන් එතකොට නම් දීලා දිනවා කියන්නේ මේ ආයේ පස්සේ කන කෑම වේල කියන්නේ පැය 8 ඇතුළත මෙයා ගන්නවා ලොකු බත් පිඟානක්. ඉතින් එහෙම ගත්තොත් එමට හොද මඩේ දානවා වගේ
අර කරපු කැපකිරීම සම්පූර්ණයෙන් ඉවරයිනේ. ඇයි? ඔයා දැන් පැය 16ක් තිස්සේ මෙතන මේ පැය 4ක බර්න් කරගත්තු ටික අර පැය 8න් ලොකු කෑමක් කාලා ආපහු මෙතන පුරව ගන්න. මේ ඔක්කොම ෆිල් වෙනවා ඔටෝමැටිකලි. ඉතින් එහෙනම් වෙන්නේ නැහැනේ. එහෙනම් මතක තියාගන්න අවශ්‍ය ප්‍රමාණයට තමයි කන්න ඕනේ. ෆැට් ලොස් කරන්න ඉන්ටර්මිටන්ට් ෆාස්ටින් එකක් කරනවා කියන්නේ කරුණාකර තේරුම් ගන්න කෑම නොකා ඉන්නව නෙමෙයි කන වේලාව ප්‍රමාද කරනවා. හරිද? කැලරි හිඟයක් ඇති කරනවා. හැබැයි පෝෂක පදාර්ථ අඩු කරන්නේ නැහැ. ප්‍රෝටීන් ටික මේ කාබෝහයිඩ්‍රේට් මේදය විටමින් සහ khනිජ ලවණ කියන ඔය සියලුම දේවල් අංග සම්පූර්ණ වෙන්න ඕනේ. එතකොට තමයි හරියාකාරව ෆැට් ලොස් එකක් ගන්න පුළුවන්. ඉතින් එහෙනම් වැඩි කතා කරන්න යන්නේ නැහැ. මෙතනින් එහාට මේක වීඩියෝ එක දිගේ ගහනවනේ. එහෙනම් මුලිනුත් කියන්න ඕනේ අර ඉන්ටර්මිටන්ට් ෆාස්ටින් එක කරලා ලස්සන ප්‍රතිඵල ලබාගත්තු අයට එහෙනම් මගේ උත්තමාචාරය අනිත් අයත් මේ ටික බලලා අපි මේ වැඩේ ඉස්සරහට දිගටම කරගෙන යන්න WhatsApp group එකට එකතු වෙන්න ඉන්න අය අනිවාර්යෙන් yes කියලා මැසේජ් එකක් දාන්න. එහෙනම් ගිහින් එන්න. හරි.